හරි. අද පටන් ගන්න හදන්නේ ඉන්ටර්නැෂනල් accounting කියන ලෙසන් එක. ඒකේ learning outcomes කියව ගන්න පුළුවන්. ඊට පස්සේ lesson outcomes එකත් outline එකත් කියව ගන්න පුළුවන්. ඊළඟට අපි යන් international differences in financial accounting, significant differences in accounting profit and net assets due to application of different accounting rule to the same transaction. එතකොට පෙළක් වෙලාවට රටවල් අතර අපි දන්නවා ඒගොල්ලෝ යූස් කරන accounting standards එකින් එකට වෙනස්. එතකොට ඒ හින්දා එක ආයතනයක කියන්නේ ගනුදෙනු සටහන් කරන විදිය සහ තව ආයතනයක ගනුදෙනු සටහන් කරන විදිය වෙනස්. ඒ අනුව එකම transaction එක වුණත් ඒ ආයතනවල සටහන් කරන විදිය වෙනස් හින්දා ප්‍රොෆිට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම net assets ඒ amount එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේක standardized through IFRS by International Accounting Standard Boards. එතකොට International Accounting Standard Boards එකකින් ඉදිරිපත් කරන IFRS කියන ස්ටෑන්ඩඩ් එකකින් මේක ස්ටෑන්ඩඩයිස් කරන්න කටයුතු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන් තියෙන වෙනස්කම් අඩු කරන්න අර මුළු ලෝකෙම තියෙන ඒ රටවල් මේ එකම ස්ටෑන්ඩඩ්ස් විදිහටම ඒ කියන්නේ IFRS කේ ඊට පස්සේ IAS කියන මෙන්න මේවා ඒ ස්ටෑන්ඩඩ්ස් ඇඩප්ට් කරගන්න කටයුතු කරලා තියෙන ඒ තුලින් අර තියෙන ඩිෆරන්සස් අඩු කරගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි ඊළඟට කතා කරමු harmonization versus standardization කියන මෙන්න මේ දෙක අතර වෙනස. එතකොට harmonization කියලා කියන්නේ a process of increasing the compatibility of accounting practices by setting bounds to their degree of variation. එතකොට මෙතනදි වෙන්නේ ඒ කියන්නේ දැන් කිව්වනේ ඒ රටවල් වල යූස් කරන accounting standards වෙනස්. එතකොට ඒ තුලින් ඒ රටවල් වල එකම transaction එකක වුණත් profit එක හඳුනගන්න විදිය සහ net assets එක හඳුනගන්න විදිය අනුව ඒ values වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වෙනස පුළුවන් තරම් අඩු කරලා ඒ අතර තියෙන කම්පෙයාර් කරන්න පුළුවන් තියෙන හැකියාව වැඩි කරන එක තමයි මේ harmonization කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා ලංකාවේ යූස් කරනවා SLFRS ඒ වගේම LKSS කියන මෙන්න මේ ස්ටෑන්ඩඩ්ස් දෙක. එතකොට මෙන්න මේ ස්ටෑන්ඩඩ්ස් දෙක අපිට ලැබිලා තියෙන්නේ කොහෙන්ද? ඇත්තටම කිව්වොත් IFRS වගේම IAS කියන මෙන්න මේ ස්ටෑන්ඩඩ්ස් වල තමයි මේ තියෙන්නේ. කියන්නේ 100%ක් ඒකම නෙමෙයි. ඔයගලන්ට අරන් බලුවාම තේරෙනවා ස්ටෑන්ඩඩ්ස් බුක් එක පොඩි තැන්වල පොඩි වෙනස්කම් තියෙනවා. මේ රටේ තියෙන කන්ටෙස්ට් එකට ස්කෝප් එකට ගැලපෙන විදිහට වෙනස්කම් සිද්ධ කරලා අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන accounting standards අරන් තියෙනවා. එතකොට දැන් මෙතන වෙන්නේ මොකක්ද? ලංකාවේ තියෙන LKS වගේම SLFRS කියන එක කම්පෙයාර් කරන්න පුළුවන්. ඒක යූස් කරලා හදලා තියෙන, ඒ කියන්නේ ආයතන හදලා තියෙනවා නම් profit net assets මේක කම්පෙයාර් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා යම් තාක් දුරට අර IFRS වගේම IAS යූස් කරලා හදලා තියෙන standards යූස් කරලා හදලා තියෙන profit net assets එක. එතකොට අර කම්පෙයාර් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා කොහොමද? තියෙන වෙනස්කම් පුළුවන් තරමක් අඩු කරන්න කටයුතු කරලා තියෙන හින්දා මේක තමයි harmonization. කියන්නේ 100%ක්ම ඇඩප්ට් කරගෙන නැහැ. ඒ වුණාට යම් වෙනස්කම් මේකේ තියෙනවා. හැබැයි පුළුවන් තරම් සමානව කරන්න කටයුතු කරනවා. එතකොට aim at maintaining a uniformity in accounting principle and practices at the international level. එතකොට මේක uniformity එක maintain කරගන්න ගොඩක් දුරට කටයුතු කරනවා. හරිද? එතකොට අර සමාන විදිහටම යන්න කටයුතු කරනවා. එතකොට standardization කියලා කියන්නේ appear to imply the imposition of a more rigid rules and narrow set of rules. එතකොට standardization එකේ 100%ක් ඒ විදිහටම තමයි ඒ යම් දෙයක් අරගන්න කටයුතු කරන්නේ, වැළඳ ගන්න කටයුතු කරන්නේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට rigid rules and
narrow set of rules use කරනවා. අර මොකද ඒක ඒ විදිහටම අපි ගන්න හින්දා. එතකොට මේකේ උදාහරණයක් විදිහට මම කිව්වොත් හිතන්න ලංකාව ඇවිල්ලා use කරනවා කෙලින්ම IFRS වගේම IAS කියන ස්ටෑන්ඩඩ්ස් දෙක. ඒ වර්ග දෙක use කරනවා. එතකොට අර 100% අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන ස්ටෑන්ඩඩ්ස් එක ඒ විදිහටම තමයි use කරන්නේ. ඒක අපේ රටට ඕනි විදියට වෙනස්කම් කිරීමක්වත් මුකුත් කරලා නැහැ. ඒ විදියටම යූස් කරනවා. අන්න ඒක තමයි ස්ටෑන්ඩඩයිසේෂන් කියලා කියන්නේ. එතකොට මෙතනදී aim at more uniform application of concepts, principle, rule and financial reporting procedure. එතකොට මෙතනදී අර accounting වලට අදාළව හැම දෙයක්ම fully uniform වෙනවා. හරිද? ඒ කියන්නේ අර මේ කියන්නේ මේ ඒක මේන්ටේන් කරගන්න කටයුතු කිරීමක් නෙමෙයි කෙලින්ම යුනිෆෝම් වෙනවා 100% යුනිෆෝම් වෙනවා සමාන වෙනවා. ස්ටෑන්ඩඩයිසේෂන් සහ හාමනයිසේෂන් කියන්නේ මෙන්න මේ දෙක. එතකොට ගොඩක් දුරට ඉස්සලාම හාමනයිසේෂන් එකක් සිද්ධ කළා අවසානයේ ඒක ස්ටෑන්ඩඩයිසේෂන් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉස්සලාම එක සැරේම අපිට ඇඩප්ට් වෙන්න බෑනේ 100% දෙයකට. එතකොට ඉස්සලාම හාමනයිසේෂන් කළා එතනින් ස්ටෑන්ඩඩයිසේෂන් එකට යන්න පුළුවන්. එතකොට මම හිතනවා ඒ කොටස තේරෙන්නේ නැති කියලා වෙනස. එතකොට benefits of standardization, better comparison of financial performance and position of local company. එතකොට standardization එකක් සිද්ධ වෙනවා කියන්නේ ගොඩක් දුරට අපේ රට තුල තියෙන කම්පැනි අතර financial statements වගේ statements අපිට compare කරන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඉතින් මේ ස්ටෑන්ඩඩයිසේෂන් එකක් වෙනවා නම් අපේ රටේ තියෙන කම්පැනි සහ වෙන රටක තියෙන කම්පැනිස් කම්පැරිසන් එකක් කරන්නත් පුළුවන්. ඒක ලෝකල් කම්පැනිස්ම වෙන්න ඕනේ නැහැ. ඊළඟට make it easier for local company to list on foreign stock exchanges. එතකොට දැන් මෙතන හැමෝම ස්ටෑන්ඩඩයිස් වෙනවා කියන්නේ හැමෝගෙම දේවල් ඔක්කොම එකයි. එහෙනම් එක රටකට ගැලපෙන විදිහට එක ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ටිකක් තව රටකට ගැලපෙන විදිහට තව ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් ටිකක් මේ විදිහට හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට ගොඩක් වෙලාවට ලෝකල් කම්පැනිස් වලට හරි ලේසි ෆොරින් ස්ටොක් එක්ස්චේන්ජ් වල ලිස්ට් වෙන්න. ආපහු ස්ටේට්මන්ට් දෙකක් එහෙම හදලා ඒ වගේ පිස්සු නටන්න ඕනේ නැහැ. ඊපස්සේ සේවින් කොස්ට්. එතකොට දැන් මම කලිනුත් කිව්වා එක රටකට එක ස්ටේට්මන්ට් වර්ග ටිකයි තව රටකට තව විදිහට මෙහෙම හදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ස්ටෑන්ඩඩයිසේෂන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ රටට ගැලපෙන විදිහට accounting standards ඒ කියන්නේ හදලා ඒවා මේන්ටේන් කරලා ඒකට ඕනි රිසර්ච් කරලා ෆීඩ්බැක් අරන් ඒ වගේ දේවල් නටන්න ඕනේ නැහැ. මොකද කෙලින්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙන ස්ටෑන්ඩඩ්ස් නම් අපි යූස් කරන්නේ අපිට හොඳ cost saving එකක් ලැබෙනවා. Company listed on several stock exchanges need to produce one set of financial statement. එක statement එකයි හදන්න ඕනි. එහෙනම් දෙක තුන හදන්න යන cost එක අඩු කරගන්න පුළුවන්. Accounting standard setting function. අර මම කිව්වේ අපිට එතකොට අපිට අපේ රටට ඕනි විදිහට යාපෝ accounting standards හදා ඉන්නවෙන්නේ නැහැ. අපි ගන්නේ කෙලින්ම international level එකේ තියෙන accounting standard එක තමයි අපි adapt කරගන්න කටයුතු කරන්නේ. එහෙනම් අපිට අපේම දේවල් කියලා මේන්ටේන් කරගන්න දෙයක් නැහැ, මැනේජ් කරගන්න දෙයක් නැහැ, රිසර්ච් කරන්න දෙයක් නැහැ, ෆීඩ්බැක් මේ අරන් ආපහු වෙනස්කම් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේ දේවල් මොකුත් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් accounting standard setting function හරි ලේසි. එහෙම ලොකු cost එකක් ඒවට යන්නේ නැහැ. හරිද? So greater mobility for the accounting and auditing staff employed in international organization. අපිට පුළුවන් හරි ලේසියෙන් accounting and auditing staff අපිට වෙන රටකට මාරු කරන්න. මොකද ආපහු අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මොකද මේ රටේ use කරන accounting practicesම තමයි වෙන රටක use කරන්නේ. එහෙනම් ආපහු වෙනම ඒ කියන්නේ මේ ආපහු වෙනම practice කරන්න train කරන්න අවශ්‍යතාවය නැහැ. හරි ලේසි. හරි easily අපිට mobilize කරන්න පුළුවන් අර accounting and auditing staff වෙන රටකට. හරිද? එතකොට ඕවා තමයි benefits of standardization. ඊළඟට the role of IASB එතකොට පළවෙනි රෝල් එක තමයි seek to formulate and publish accounting standards. accounting standards හදනවා වගේම publish කිරීම සිද්ධ කරනවා. ඒ වගේම promote their worldwide acceptance. එතකොට මෙතන
ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා. ඒගොල්ලෝ අනිත් රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගෙන අපේ මේ ස්ටෑන්ඩඩ්ස් එක ඇඩොප්ට් කරගන්න කියන ප්‍රොමෝට් කිරීම සිද්ධ කරනවා. හරිද? ඊට පස්සේ seek to work on the improvements and standardization of regulation, accounting standard and procedure. හරිද? ඒ වගේ මෙතනදී කියන්නේ දැනට ස්ටෑන්ඩඩ්ස් හදලා තියෙනවා නම් ඒක අර කන්ටිනියස්ලි ඉම්ප්‍රූව්මන්ට් කිරීමක් සිද්ධ කරනවා, වෙනස්කම් සිද්ධ කරනවා ගැළපෙන විදිහට. ඊට පස්සේ ඒවට අදාළ රිසර්ච් ෆීඩ්බැක් ගන්නවා ෂෙයා හෝල්ඩර්ස්ලාගේ, ඊට පස්සේ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරිද? ඔව්. එතකොට කන්ටිනියස්ලි රිවිව් කරලා ඉම්ප්‍රූව්මන්ට් කරනවා මේගොල්ලෝ. ඊට පස්සේ the IASB approach to accounting regulation however essentially follow the Anglo-American model. එතකොට IASB follow කරනවලු Anglo-American model කියන මොඩල් එක කියලා තමයි මෙතන කියන්නේ. එතකොට Anglo-American model කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට professional bodies වලට ලොකු තැනක් ලැබෙන මොඩල් එකක්. ඉස්සරහදී ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න හදන්නේ the United States role in international standardization of accounting. එතකොට අපි බලමු United States මොකද්ද කරන්නේ කියලා. මේගොල්ලෝ UK ඒ ස්ටෑන්ඩඩ් එක නෙමෙයි යූස් කරන්නේ. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් එකක් අපි බලමු. One notable exemption to the global adoption of IFRS is the US. එතකොට මේගොල්ලෝ IFRS කියන එක යූස් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගෙම අපි අර කතා කරන්නේ GAP කියලා general accepted accounting principle කියන මෙන්න මේක තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ. එතකොට within the US accounting standards are developed by the FASB. ඒ කියන්නේ Financial Accounting Standard Board කියන මේගොල්ලෝ අරක ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිං ස්ටෑන්ඩඩ් බෝඩ්ස් කියන ඉන්නේ එක ISB. එතකොට මෙතන FASB. ඊට පස්සේ the Security Exchange Commission has the power to override the standards developed by the FASB. එතකොට මෙතනදී කියනවා Security Exchange Commission එකට power එකක් තියෙනවා මේ FASB හදන ස්ටෑන්ඩඩ්ස් වලට අභිබවා යන්න. කියන්නේ ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. එතකොට එතනින් අදහස් කරන්නේ වෙන මොකුත් නෙමෙයි, නිකන් ගවර්න්මන්ට් ඉන්ටර්වෙන්ෂන් එක සාමාන්‍යයෙන් වැඩිපුර ලැබෙනවා ප්‍රොෆෙෂනල් බොඩිස් වලට වඩා කියන අදහසක් තමයි එතන ඉන්නේ. කොහොමද සිකියුරිටි එක්ස්චේන්ජ් කමිෂන් එකට පවර් එකක් තියෙනවා ඕවර්රයිඩ් කරන්න ස්ටෑන්ඩඩ්ස් ඩෙවලොප් කරපු ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිංగ్ ස්ටෑන්ඩඩ් බෝඩ් එක. පස්සේ US was traditionally strong in its resolve not to adopt IFRS, but this resolve diminished in the light of the collapses such as Enron. එතකොට අපි දන්නවා Enron වගේ දේවල් US එකේ ඇති වෙලා තියෙනවා. ඒ වගේ ෆයිනෑන්ෂල් කලැප්සස්. එතකොට මේ හින්දා අර ඒගොල්ලෝ යූස් කරන එකේ මාර විදියට කන්ෆිඩන්ට් එකක් තිබ්බා අපිට අපේම කියලා ස්ටෑන්ඩඩ්ස් එකක් තියෙනවා. හැබැයි එන්නේ ඒ කන්ෆිඩන්ස් එක අඩු වෙන්න හේතුවක් වුණා කියලා කියනවා මේ පොයින්ට් එකේ එන්රෝන් වගේ දේවල් හින්දා. එතකොට ඊළඟට US standards are considered to be more rule based whereas IFRS are more principle based. එතකොට US standards are rule based. ඒ කියන්නේ rules and regulations වලට ලොකු තැනක් දීලා තමයි ඒක කටයුතු කරන්නේ. හැබැයි IFRS කියන්නේ principle based. ඒ කියන්නේ අපි කියනවා අර කැමතිනම් adopt වෙන්න වගේ අදහස්. ඒ කියන්නේ principle based කියලා අදහස් කරන්නේ ඔව් වෙන්නේ වගේ අදහසක්. ඒ කියන්නේ ඒක rule regulation එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක principle based එකක්. අර කැමතිනම් adopt වෙන්න පුළුවන් වගේ අදහසක් තමයි එතනින් එන්නේ. ඊට පස්සේ ඔව් ඊළඟට අපි යමු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං මොඩල්ස් ගැන කතා කරන්න. එතකොට මෙතනදී ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් ඇකවුන්ටිං මොඩල්ස් කියන්නේ? මේක ඇවිල්ලා නිකන් අර ෆ්‍රේම්වර්ක්ස් වගේ. අර දැන් අපි කතා කරන්නේ මොකද්ද මේ account conceptual framework කියලා. ඒතකොට ඒකේ ස්ටෑන්ඩඩ්ස් නෙමෙයිනේ.
එක බේස් එක. අන්න ඒ වගේ තමයි මේකත් මේ accounting models, Anglo American models and continental European model, continental European model කියන මෙන්න මේ දෙක. එතකොට මේක ඇවිල්ලා some kind of a conceptual framework. නැත්නම් අපි philosophies කියලාත් කියන්න පුළුවන්. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට කතා කරන්නේ ඇයි රටවල් අතර ස්ටෑන්ඩඩ්ස් වෙනස් වෙන්න හේතු අර නිකන් ඒක වෙන්න එක හේතුවක් තමයි මේ වගේ අදහසක් තමයි දෙන්නේ. කියන්නේ මේ කවුන්ටිං මොඩල් එකේ කතා කරන්නේ ඒ රටවල් ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ ඇඩොප්ට් කරගන්න ඒගොල්ලන්ගේ තියෙන කැරක්ටරිස්ටික් මොනවද වගේ අදහසක්. හරිද කොහොම හරි මේ වෙවිලා ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂියල් accounting models. එතකොට පළවෙනි එක තමයි ඇන්ග්ලෝ ඇමරිකන් මොඩල් එක. මේක strongly influenced by professional accounting bodies rather than governments. එතකොට ඒ කියන්නේ government එකට ලොකු intervention එකක් නැහැ. හැබැයි professional body වලට මාර විදියට තැනක් මේකේ තියෙනවා standards හදන දේවල්. ඒ දේවල් කරන්නේ ගොඩක් දුරට professional accounting bodies rather than government කියන අදහස. එතකොට මම එකට මේ නෝට් එක දාගෙන තියෙනවා accounting rules and standards are mostly developed by professional bodies rather than governments. ඊට පස්සේ ඊළඟට emphasize importance of capital markets and true and fair view. මෙතන කියන්නේ ව්‍යාපාර companies වගේම අනිත් businesses ඒගොල්ලන්ට අවශ්‍ය capital එක ලබා ගන්න මේගොල්ලෝ capital market එක use කරනවා. ඉක්විටි ඉෂුස් කරලා බොන්ඩ්ස් ඩිබෙන්චර්ස් වගේ ඉෂු කරලා මේගොල්ලෝ ව්‍යාපාර වලට අවශ්‍ය කැපිටල් ලබා ගන්න කටයුතු කරනවා. එහෙනම් කැපිටල් මාකට් එකක් තිබීමේ ඉම්පෝර්ටන්ට් එක මෙතන කතා කරනවා. ඒ කැපිටල් මාකට් එකක් ඕනි. ඇයි අපිට කැපිටල් ගන්න අපිට අවශ්‍ය ව්‍යාපාර වලට අවශ්‍ය කැපිටල් ගන්න අපි true capital market එක හරහා. ඒ හින්දා. ඊපස්සේ true and fair view කියන එක. එතකොට true and fair view කියන එක ගැන කතා කරොත් මෙතන කියන්නේ transaction එකක් සිද්ධ වෙද්දී සහ financial statements ඉදිරිපත් කරද්දී ඒ අදාළ transaction වල සත්‍යතාවය වගේ මේක fair වෙන්න ඕනේ. කියන්නේ ඒක නිකන් ඇත්තම தත්ත්වය අපි ඉදිරිපත් කරන්න ඕනේ. true and fair view එක ගැන කතා කරනවා. ඊට පස්සේ consideration of economic substance over legal form. එතකොට මෙතන කියන්නේ economic substance එක. ඒ කියන්නේ ලෝ එකට වඩා එහාට ගිලා ලීගල් ෆෝම් එක නෙමෙයි අපි මෙතනදී කන්සිඩර් කරන්නේ ගොඩක් දුරට ඉකොනොමික් සබ්ස්ටන් එක ගැන. ඒ කියන්නේ ආර්ථිකමය ඒ කියන්නේ ඇත්තටම ට්‍රාන්සැක්ෂන් එකක් ගත්තොත් ඒකේ අපි කියන්නේ අභ්‍යන්තරේ ඒ කියන්නේ ඒක ඇතුලේ ඇත්තටම වෙලා තියෙන දේ. අන්න ඒක තමයි කතා කරන්නේ. එතකොට ඊළඟට ඒ කියන්නේ මෙතන කියන්නේ මෙන්න අර ගනුදෙනුවේ ඇත්ත తත්වය ඉදිරිපත් කරන්න ඕනේ නීතිමය తත්වයට වඩා කියන කාරණාව. ඊට පස්සේ continental European model එතකොට මම කලින් එකේ කියන්න බැන්න ඇන්ග්ලෝ ඇමරිකන් මොඩල් එකේ UK USA කැනඩා ඕස්ට්‍රේලියා වගේ රටවල් තමයි ඒක යූස් කරන්නේ. continental European මොඩල් එක ගොඩක් වෙලාවට යූස් කරන්නේ ජර්මනි, ෆ්‍රාන්ස්, ඉටලි, ස්පේන් වගේ මෙන්න මේ රටවල්. එතකොට continental European model කියන එක relatively small inputs from accounting profession. ඒ කියන්නේ professional bodies වලට ලොකු තැනක් නෑ මෙතනදී. ඒගොල්ලන්ට බලපෑම් කරන්න influence කරන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඊට වඩා යටින්ම තියෙන ඊළඟ point එක strong reliance on government. ඒකට government එකට තමයි ලොකු interventions එකක් මේ කියන්නේ influence එකක් කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා less reliance on qualitative requirements such as true and fair. එතකොට මෙතනදී true and fair වගේ දේවල් වලට ලොකු තැනක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ shareholdersලට ලොකුවට තොරතුරු ඉදිරිපත් කිරීමක් ගැන එච්චර ලොකු සැලකිලිමක් දීමක් වෙන්නේ නැහැ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒකට මම හිතන්නේ නෝට් එකක් දාලා there's less need to provide detailed information to shareholders or public investors. එතකොට ලොකු විදිහට අර ඒ වගේ qualitative requirements true and fair view වගේ දේවල් වලට ලොකු ඒ කියන්නේ ඒ වගේ දේවල් වල ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඊට පස්සේ තමයි මේ කතා කරන්නේ. 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 ඊට පස්සේ තමයි මේ කතා කරන්නේ.
කතා කරනවා explanation of differences in accounting. ඇයි international wise ගත්තහම රටවල් අතර මේ standards adopt කරගන්න විදිහ සහ ඒගොල්ලෝ use කරන standards වෙනස් වෙන්නේ. ඒවට හේතු ගොඩක් බලපානවා culture, history, language මේ වගේ දේවල්. ඊට පස්සේ ගොඩක් අපි කතා කරනවා මේ කල්චර් එක ගැන. අපි දන්නවා කල්චර් එක කියන්නේ මිනිස්සුන් අතර තියෙන norms, values, belief මෙන්න මේ වගේ ඒ කියන්නේ shared කරගන්න assumption, belief මෙන්න මේවා තමයි කල්චර් එක කියලා කියන්නේ. එතකොට මෙතන මම මේවා ඉච්චර ලොකුවට කියන්නේ නෑ. දැන් මේ කියවම තේන the collective programming of the mind which distinguishes the member of one group or category of people from another. කියන්නේ එක group එකකින් group එකට කල්චර් එක වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ වෙනස හඳුනා ගන්න පුළුවන් කල්චර් එකකින්. They said the team culture is reserved for societies as a whole or nation and කියන්නේ රටක් ජාතියක් වගේ දෙයකට ඒ කියන්නේ ඒ වගේ ලොකු බ්‍රෝඩ් කන්සෙප්ට් එකකදී අපි කල්චර් කියන ඒ කියන්නේ වෙනස්කම් ගැන කතා කරද්දී අපි කල්චර් කියන දේ යූස් කරන්න පුළුවන්. මේ කල්චර් එක ඇතුලේ තියෙන සබ් කල්චර්ස්. එතකොට මේවා used to for the level of an organization profession or family. එතකොට සබ් කල්චර්ස් තියෙන මේ කල්චර් එක ඇතුලේ. එතකොට ෆැමිලි විදියට ගත්තා මේ වෙනස තේනවා, ඕගනයිසේෂන් විදියට, ප්‍රොෆෙෂන් විදියට මේ කල්චර්ස් අපිට බැලුවාම තේනවා සබ් කල්චර්ස්. එතකොට Gray argued that the methodological framework incorporating culture may be used to explain and predict international differences in accounting systems and pattern of accounting development internationally. එතකොට මේ කල්චර් ඇවිල්ලා එක විදිහ දෙයක් අර රටවල් අතර තියෙන ඒගොල්ලෝ ඇඩප්ට් කරගන්න තියෙන ස්ටෑන්ඩඩ්ස් වෙනස් වෙන්න. හරිද? එතකොට ඊළඟට අපි කතා කරමු social values. ඒ කියන්නේ දැන් මේ කල්චර්ස් වල තියෙන වෙනස්කම්. Social values, individualism versus collectivism, large versus small power distance, strong versus weak, uncertainty avoidance, masculinity versus femininity කියන මෙන්න මේවා. ඊපස්සේ accounting values ගැන කතා කරොත් professionalism versus statutory control, uniformity versus flexibility, conservatism versus optimism, secrecy versus transparency කියන මෙන්න මේ ටික තියෙනවා. එතකොට individualism versus collectivism කියලා ගන්න the degree of independence a society maintain among individual අතරේ කොහොමද ඒගොල්ලෝ interdependence ඒ කියන්නේ එකිනෙකා අතර ඩිපෙන්ඩ් වීමක් සිද්ධ වෙනවද මේ දේ ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපි දන්නවා individualism කියලා කියන්නේ ගොඩක් වෙලාවට තමන් ගැන individually ඒගොල්ලෝ ගැන කියා වෙනවා වගේම immediate family members ලා ගැන විතරයි ඒගොල්ලෝ worry වෙන්නේ individualism එකේදී. එතකොට preference for a loosely knit social framework. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට අර සමාජීය ෆ්‍රේම්වර්ක් එක අරන් බැලුවාම සමාජීය රාමුව අරන් බැලුවාම මේගොල්ලෝ ගොඩක් වෙලාවට අර ලූස් බොන්ඩ් එකක් තමයි තියාගෙන යන්න කැමති. කියන අදහසම loosely knit social framework. එතකොට ඒගොල්ලෝ ගොඩක් කැමති loosely තියෙන ඒ කියන්නේ වැඩි tight වෙන්නේ නැතුව බොන්ඩ් එකක් තමයි මේ social framework එක තුල තියාගෙන යන්න ඒගොල්ලෝ කැමති. එතකොට මෙතන ගොඩක් individual care for themselves and their immediate families කියන මෙන්න මේක. ඊට පස්සේ collectivism ගැන කතා කරොත් tight knit social framework. ඒ කියන්නේ සමාජීය රාමුව ගත්තාම ගොඩක් වෙලාට tight බොන්ඩ් එකක් තමයි තියාගෙන යන්න කැමති collectivism එකේදී. එතකොට මේකේ ගොඩක් වෙලාවට relative ඒ වගේම clan or other in group ඒ කියන්නේ වංශය ගැන ගොඩක් බලනවා, නෑදෑයුන් ගැන ගොඩක් බලනවා, ඒ වගේම group එකේ ඉන්නේ අනිත් සමාජිකයෝ ගැන ගොඩක් consider වගේම care කිරීම සිද්ධ කරනවා collectivism එකේදී. ඊට පස්සේ power distance ගැන කතා කරොත් අපි දන්නා මෙතනදී කතා කරන්නේ ගොඩක් වෙලාවට the extent to which member of a society accept that power in institutions and organization is distributed unequally. එතකොට මෙතන power distance එක කියලා ගොඩක් වෙලාවට කියන්නේ ව්‍යාපාරයක් හෝ රටක් හෝ වේවා ගත්තාම අර power එක කියන එක ඇවිල්ලා හැමෝටම එක වගේ නෑ. ඒ තුලින් ඒගොල්ලෝ දිහා බලන විදිය වෙනස්, ඒගොල්ලන්ට සලකන විදිය වෙනස්, ඒගොල්ලෝ ගරු සැලකුම් ගන්න විදිය වෙනස් මේ power distance එකේ ඉඳලා.
එතකොට power ඒ කියන්නේ large power distance society එකකදී ගොඩක් වෙලාවට අර හයිරාකි එක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ එතකොට equal විදිහට consider කරන්නේ නැහැ ඒගොල්ලන්ට. හයිරාකි එක ප්ලේස් වෙලා තියෙනවා හැමෝටම ඒකේ හයිරාකි එකේ තැන් ලැබෙනවා. ඒ අනුව තමයි ඒගොල්ලන්ට පවර් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. ඒගොල්ලෝ equal විදිහට සලකන්නේ නැහැ. හැබැයි small power distance societies වල ගත්තාම මෙතනදී ගොඩක් වෙලාවට power equal කියලා හිතනවා. ඒගොල්ලෝ හැමෝම එක විදිහයි කියලා හිතනවා. හරිද? ඊට පස්සේ uncertainty avoidance ගැන කතා දැන් අපේ රට ගත්තාම මෙතන power distance එක ගොඩක් වෙලාවට අපේ රටේ වැඩි. power distance එක සාමාන්‍යයෙන් වැඩි. මොකද ලොකු මිනිස්සු ලොකු විදියට පොඩි අය පොඩි විදියට තමයි සලකන්නේ. ඊළඟට uncertainty avoidance ගැන කතා කරොත් මෙතනදි කියන්නේ risk එකක් ආවහම නැත්නම් මොන හරි හිතන්නේව නැති uncertainty දෙයක් සිද්ධ වුණාම ඒකට මේගොල්ලෝ රියැක්ට් කරන විදිහ. ඒ කියන්නේ ඒක ඒ වගේ uncertain දෙයක් සිද්ධ වුණාම ඒක comfortable ද uncomfortable ද කියන එක. Degree to which the member of a society feel uncomfortable with uncertainty and ambiguity. එතකොට strong uncertainty avoidance society කියලා කියන්නේ uncertain දෙයක් ඇති වෙච්ච ගමන් ඒක නැති කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඒක කොහොම හරි avoid කරන්න කටයුතු කරනවා. එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ විදිහට ඒ කියන්නේ uncertain දෙයක් ඇතිවීම වැළැක්වීමට සහ ඇති වුණොත් ඒක ඉක්මනට ඒගොල්ලෝ කඩලා ඉවත් කරන්න කටයුතු කරන හින්දා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට maintain rigid codes of belief and behavior and are intolerant towards divergent persons and ideas. එතකොට මෙතන කියන්නේ අර ඒ විදියට uncertainty ඇතිවීම වැළැක්වීම සහ ඇති වුණොත් ඒක නැති කරගන්න ගොඩක් වෙලාවට මේන්ටේන් කරන්න කටයුතු කරනවා එක rules and regulation ඊට පස්සේ ගොඩක් tight behavior patterns එන්නේ වගේ දේවල්. rigid codes of belief and behavior. එතකොට ඒ වගේම තමයි අර දැනට අර රාමුවක් ඇතුලේ මිනිස්සු හැමෝම හිතන විදිහක් තියෙනවානේ. ඊට වඩා එහැන් ගිහිල්ලා මිනිස්සෙක් දෙයක් හිතුවොත් හරිද ඒගොල්ලන්ගේ අයිඩියාස් ගොඩක් වෙනස් නම් බිහේවියර් වෙනස් නම් අන්න ඒගොල්ලන්ට මාර ඉක්මනට රිජෙක්ට් කරනවා සමාජයේ. අන්න ඒක තමයි අන්තිමට කියන්නේ intolerant towards deviant persons and idea. එතකොට වෙනස්ම පුද්ගලයන් සහ වෙනස්ම ideas ඇවිත් ඉක්මනට රිජෙක්ට් කිරීම සිද්ධ කරන මේ strong uncertainty avoidance society එක. හැබැයි weak uncertainty avoidance society එකක් ගත්තාම maintain a more relaxed atmosphere where practice counts more than principle. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට අර විදියට rules and regulation තියාගෙන යන්න ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. ඒගොල්ලන්ට නිදහස flexibility එක තියෙනවා ඕන විදියට කටයුතු කරගෙන යන්න. ඒ වගේම මේගොල්ලෝ හිතනවා principle වලට වඩා practices ඇවිල්ලා ගොඩක් හොඳයි කියන කාරණාව. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට වෙනස් මිනිස්සු වගේම වෙනස් ideas තියෙන කට්ටිය ඒගොල්ලන්ව දරාගෙන ඉන්න පුළුවන් හැකියාව මේගොල්ලන්ට තියෙනවා. මේගොල්ලෝ අවොයිඩ් කිරීමක්වත් රිජෙක්ට් කිරීමක්වත් ඒ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. එතකොට ඒක තමයි uncertainty avoidance එකේදී කියන්නේ. එතකොට ඊට පස්සේ එතකොට මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ masculinity versus femininity එක ගැන කතා කරොත් masculinity එකේදී ගොඩක් වෙලාවට කියන්නේ මේක ඇවිල්ලා නිකන් අර පුරුෂ කියනවා වගේ නිකන් මේ පුරුෂ ආධිපත්‍යය ඊට පස්සේ femininity කියන්නේ නිකන් කාන්තා වගේ මම මතක තියාගෙන ඉන්න විදිහට the way in which the society allocates social roles to the individual. එතකොට මෙතන preference for achievements ඒ කියන්නේ දෙයක් ළඟා කර ගැනීමට ඊට පස්සේ heroism කියලා කියන්නේ ගොඩක් වෙලාවට අනිකන් එක්කුණු කියන්නේ අර
ඒක මට ඔළුවට එන්නේ. ඒ කියන්නේ අර හීරෝ විදිහට කියන්නේ දේවල් ඇචීව්මන්ට් කරන්න, ඒ වගේම නිකන් වැද්දෙක් වගේ පොරක් වගේ වෙන්න, ඊට පස්සේ තව දේවල් ලං කරගන්න, assertiveness and material success. ඒ කියන්නේ මැටීරියල් තමයි බලන්නේ සක්සස් වෙලා තියෙන්නේ කොහොමද කියන්නේ. කොහොමද කියලා. ඒ කියන්නේ ගෙවල් දොරවල් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම්, ඊට පස්සේ එක්සෑම් පාස් වෙලා තියෙනවා නම්, අන්න ඒ වගේ මැටීරියල් සක්සස් මෙන්න මේ දේවල් තමයි මේ මැස්කියුලිනිටි සොසයිටි එකේ තියෙන කැරක්ටරිස්ටික්. ඊට පස්සේ ෆෙමිනිටි එකේ ගත්තොත් ඊට වඩා ගොඩක් වෙනස්. මේගොල්ලෝ ගොඩක් වෙලාවට රිලේෂන්ෂිප් පවත්වාගෙන යන්න, ඒ වගේම තමයි කෙයා කරන්න කටයුතු කරනවා, වීක් කට්ටියව, ඒ වගේම තමයි ක්වොලිටි ඔෆ් ලයිෆ් එක ගැන ගොඩක් කන්සිඩර් කරනවා. මේ වගේ දේවල් මේගොල්ලෝ ෆෙමිනිටි කල්චර් එකේ තියෙන අන්න ඒ කියන්නේ නිකන් සෝෂල් පැත්තට ගොඩක් බරයි. ඒ කියන්නේ රිලේෂන්ෂිප් ගැන ගොඩක් අවධානය යොමු කරනවා. ක්වොලිටි ඔෆ් ලයිෆ් එක ගැන කටයුතු කරනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ දුර්වල කට්ටියව රැක බලා ගන්නවා, වැඩිහිටියන්ව රැක බලා ගන්නවා. අන්න ඒක තමයි ජීවිතය කියලා හිතලා කටයුතු කරනවා මේ ෆෙමිනිටි කල්චර් එක. ඊට පස්සේ accounting values ගැන කතා කරොත් professionalism versus statutory කලින් කතා කරපුවම social values. දැන් කතා කරන්නේ accounting values. Professionalism කියලා කියන්නේ a preference for individual professional judgments and professional self regulation. ඒ කියන්නේ professional judgments ගන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ professionals ලට ජජ්මන්ට් ඒ කියන්නේ තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා වගේම ප්‍රොෆෙෂනල් බොඩිස් වලට ලොකු තැනක් තියෙනවා මේ ප්‍රොෆෙෂනලිසම් කියන වැලියු එක. ඊට පස්සේ ස්ටැටුටරි කන්ට්‍රෝල් කියලා කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට compliance with prescriptive legal requirements and statutory control. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට rules and regulations වලට අනුව තමයි ජජ්මන්ට් කරන්න ලැබෙන්නේ. ඒ වගේම government intervention එක ගොඩක් වැඩි. Statutory control කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ uniformity versus flexibility ගැන කතා කරොත් a preference for enforcement of uniform accounting practices between companies and consistent use of such practices over time. ඒතකොට uniformity කියලා කියන්නේ අර ගොඩක් කරාට එක සමාන accounting practices companies අතර use කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඒවා continuously over time use කරන්න කටයුතු කරන uniformity කියන්නේ අන්න ඒක. ඊට flexibility කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක ඇවිල්ලා flexibility in accordance with the perceived circumstances of individual companies. එතකොට ඒ individual companies වල තියෙන scope nature එක ඒ වගේ මේගොල්ලෝ මූණ පාලා තියෙන scenario circumstances අනුව ඒගොල්ලන්ට flexibility එකක් තියෙනවා. කැමති accounting practices එකක් use කරන්න. ඒක තමයි flexibility කියලා කියන්නේ. ඊපස්සේ conservatism කියලා කියන්නේ a preference for cautious approach to measurement to cope with the uncertainty of future events. ඒ අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අනාගතයේ ඇතිවෙන්න පුළුවන් uncertainty තත්ත්ව වර්තමානයේ පුළුවන් තරම් ධන පැත්තට නැති කරන්න කටයුතු කරනවා කියන්නේ. ඒ කියන්නේ ධන පැත්තට නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි. අනාගතයේ uncertainty ඇති වෙන්න පුළුවන් නේ. එතකොට ඒක අද බලලා මොකද කරන්නේ? ඒකේ ගොඩක්ලාට නෙගටිව් පැත්ත ගැන හිතලාම තමයි අද කටයුතු කරන්නේ. හරිද? එතකොට කන්සර්වටිසම් කියන්නේ ඉන්නේ ඔය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ රටේ අපි accounts තියද්දී අනාගතයේ ඇති වෙන්න පුළුවන් ඉන්කම් අද අඳුනාගෙන accounts තියෙනවද? නෑ. ඒක ඇති වෙන දවසට තමයි තියන්නේ. හැබැයි අනාගතයේ ඇති වෙන්න පුළුවන් වියදමක් නැත්නම් අනාගතේ අපිට ගෙවලා ඉවර කරන්න වෙන්න පුළුවන් වගකීමක් අද අපි අඳුන ගන්නවද නැත්ද? නිකන් අර බෑකප් එකක් විදිහට අඳුන ගන්නවා. අර බලන්න අර පොසිටිව් දේ අද හිතනවා ඒක එදාට ඇති වුණොත් ඒක මේවා කරමු. හැබැයි නෙගටිව් දෙයක් ඇති වුණොත් ඒක අද ඉඳන් අපි ඒකට ලෑස්ති වෙනවා. අන්න ඒක තමයි අන්න ඒ වගේ අන්න ඒක තමයි conservatism කියලා කියන්නේ. Preference for cautious approach to measurement to cope with the uncertainty of future events. ඊපස්සේ ඒ වගේම තමයි optimism කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේගොල්ලෝ positive විදිහටම හිතන්නේ more optimistic, laissez-faire, risky taking approach. එතකොට මෙතන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්.
ඒ කියන්නේ දැන් අනාගතයේ ඇවිල්ලා ඉන්කම් ඇති වුණොත් අම්මා ඒක දැම්ම මේක අඳුර ගන්නවා. ඊට පස්සේ ඇසෙට්ස් එහෙම පොසිටිව් විදියට වෙනස් වෙනවා. ඒක අදම ඒක අඳුර ගන්නවා. ඒක ගැටලුවක් නෑ වගේ අදහසක් තමයි ඉන්නේ. මම ඒකට නෝට් එකක් දාගන්න ඇති. මේ තියෙන්නේ. කන්සර්වේටිසම් කියලා කියන්නේ එතකොට ඒකට understate profits and recognize losses early. Prepare for the worst. ඊපස්සේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට අනාගතය ඇති වෙන්න පුළුවන් නෙගටිව් පැත්තට අද බෑකප් එකක් විදිහට කටයුතු කරනවා. අනාගතය ඇති වෙන්න පුළුවන් ආදායම් ඉදාට අඳුර ගන්න කටයුතු කරාට අනාගතය ඇති වෙන්න පුළුවන් වියදම් සහ වගකීම් අද අඳුර ගන්න කටයුතු කරනවා. කන්සර්වේටිසම්. ඊපස්සේ ඔප්ටිමිසම් එකේදී recognize income earlier and value assets more highly. අපි මාරු විදිහට ඔප්ටිමිසම් පොසිටිව් විදිහට හිතනවා. Secrecy versus transparency එකේදී කියන්නේ a preference for confidentiality of information about the business to those who are closely involved with its management and financing. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට අර information පිටට දෙන්නේ නැහැ secrecy එකේදී. secrecy එකේදී අර පිට මට secrecy කියලා මම කියන්නේ secrecy එකේදී ඉන්ෆර්මේෂන් පිටට දීම සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ට්‍රාන්ස්පරන්සි එකේ ගොඩක් වෙලාවට හරි ට්‍රාන්ස්පරන්ට්, ඕපන්, පබ්ලික්ලි accountable approach. එතකොට පිටතට ෂෙයා හෝල්ඩර්ස්ලාට ඉන්ෆර්මේෂන් ලබා දෙන්න කටයුතු කරනවා. හරි. එතකොට මේවා තමයි accounting values. එතකොට මේක shape කරනවා how financial reporting is practiced in each country. එතකොට මේකින් ෂේප් අප් කරනවා accounting practices කොහමද ඒ රටවල financial reportings කොහමද ඒ රටවල් වල තියන්නේ කියලා ඇත්තනේ. එතකොට මේවා හේතු වෙනවා. හරිද? අපි කොහමද accounting අපේ practices අපේ reportings අපි කොහමද කරගෙන යන්නේ කියලා. එතකොට ඊළඟට summary of hypothesis relationship between culture values and accounting values කියන මෙන්න මේකේ දැන් මෙතන මේකේ වෙනම කතාවක් යනවා. ඒ තමයි දැන් power distance කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. එතකොට මෙතන දැන් power distance එක ගොඩක් වැඩි නම් ඒ කියන්නේ මේක හයිරාකි එකකට වෙනවා කියන එකනේ. එතකොට කියන්නේ හයිරාකි එකකට වෙනවා කියන්නේ නිකන් ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ ප්‍රොෆෙෂනලිසම් එක ඒ පවර් ඩිස්ටන්ස් එක අතර තියෙන නෙගටිව් එකක්. මොකද හයිරාකි එක ගොඩක් වැඩි නේ. ඒතර ප්‍රොෆෙෂනල් ජජ්මන්ට් එකට වඩා ගොඩක් එහාට ගිහලා රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වගේ දේවල් යූස් කරනවා වෙන්න පුළුවන්. මේ මගේ ඔපිනියන් එක මම දෙන්නේ. මේක තව කෙනෙක් තව විදිහට හිතනවා වෙන්න පුළුවන්. හරිද? ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ පවර් ඩිස්ටන්ස් එක ගත්තාම මේක හයිරාකි එකකට සිද්ධ වෙන්නේ හරි විදියට සිද්ධ වෙන්නේ. එහෙනම් යුනිෆෝමිටි එක ගොඩක් වැඩි. ඒ කියන්නේ පවර් ඩිස්ටන්ස් එක වැඩි වෙන්න යුනිෆෝමිටි එකත් වැඩි කියන කාරණාව. ඊළඟට පවර් ඩිස්ටන්ස් එක ගොඩක් වැඩි නම් සීක්‍රසි එකත් වැඩි. ඒ කියන්නේ පිටතට ඉන්ෆර්මේෂන් ලබා දෙන්න කටයුතු කරන පවර් ඩිස්ටන්ස් එක වැඩි හින්දා. ඊපස්සේ uncertainty avoidance එක ගත්තොත් ඒක ප්‍රොෆෙෂනලිසම් ගත්තාම නෙගටිව් එකක් පෙන්වන්නේ. ඒක මෙන්න මේ විදිහට හිතන්න පුළුවන්. දැන් uncertainty avoidance කියලා කියන්නේ risk එකක් ආවහම ඒක avoid කරන්න කටයුතු කරනවා කියන එකනේ. ඒ කියන්නේ එතන rules and regulations සාමාන්‍ය use කරනවා වැඩිපුර. හැබැයි එහෙනම් එතනට professional judgment එකක් අවශ්‍යයිද? මිනිසුන් ඒ කියන්නේ professionals ලගේ නෑ. එහෙනම් එතන නෙගටිව් තත්ත්වයක් පෙන්නනවා. ඊට පස්සේ uncertainty avoidance එක ගොඩක් වැඩි නේ uniformity එක අනිවාර්යෙන් දාන වෙන්න ඕනේ. ඒ වගේම conservatism කියලා කියන්නේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් uncertainty තත්ත්ව අද අඳුනා ගන්න කටයුතු කරන නෙගටිව් දේවල් අඳුනා ගන්න කටයුතු කරන එකනේ. එතකොට uncertainty avoidance එකක් සාමාන්‍යයෙන් කියන්නේ වැඩි නම් එහෙනම් ඒගොල්ලෝ අනාගතේ ඇති වෙන්න පුළුවන් නෙගටිව් තත්ත්ව අද අඳුනාගෙන ඒකට ඒ කියන්නේ accounts තියෙනවනේ report කරනවනේ එහෙනම් එතන plus එකක් පෙන්වන්නේ uncertainty avoidance එක වැඩි නම් secrecy එක plus වෙනවා මොකද එතකොට පිටතට information ලබා දීලා අර එන්න පුළුවන් තත්ත්ව අපිට නැති කරගන්න පුළුවන් ඊට පස්සේ individualism ගැන කතා කරොත් ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට ඉන්ටර්ඩිපෙන්ඩන්සි එක ගොඩක් අඩුයිනේ
එතකොට ලුස් නයිට් සෝෂල් ෆ්‍රේම්වර්ක් එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී ඉන්ඩිවිජුවලිසම් එක ගොඩක් වැඩි කියන්නේ ප්‍රොෆෙෂනලිසම් එක ප්ලස් අගයක් ගන්නවා. මොකද ඉන්ඩිවිජුවලිසම් එකේදී රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් ගොඩක් අඩුයි. හරිද? ඒ වගේම යුනිෆෝමිටි එකක් නැහැ. මොකද රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් නැහැ. ඒ කියන්නේ එකම විදියට හැමෝම කරන්න ඕනි කියලා එකක් නැහැ. එතකොට ඉන්ඩිවිජුවලිසම් සහ යුනිෆෝමිටි අතර තියෙන නෙගටිව් සම්බන්ධය. ඊට පස්සේ කන්සර්වටිසම් එක ගත්තොත් එතනදී ගොඩක් වෙලාවට මෙතනදී මේක මේ විදියට හිතුවොත් හරි ඉන්ඩිවිජුවලිසම් කියන්නේ අර කියන්නේ පුද්ගල කියන්නේ තනි පුද්ගලයෝ ගැන වගේ අදහසක් නේ. එතකොට කන්සර්වටිසම් එක නෙගටිව් වගයක් ගන්නවා. ඒ කියන්නේ මාරු විදියට ධනාත්මකව හිතනවා තනියෙන් හිතද්දි. මොකද රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් නෑ. ඒගොල්ලන්ට හොඳ ෆ්ලෙක්සිබල් විදියට ඒ දේවල් හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හින්දා ඊට පස්සේ සීක්‍රසි එක මයිනස් එකක් ගන්නවා. ඉතින් මොකද ඒක තව මිනිසුන්ට දෙන්න ඕනේ නෑනේ ඉන්ෆර්මේෂන්. එතකොට ඒක සාමාන්‍ය කන්ෆිඩෙන්ෂියල් ඉන්ෆර්මේෂන් තමයි යටතේ තියාගන්න කටයුතු කරනවා. ඊපස්සේ මැස්කියුලිනිටි එක ගැන කතා කරොත් කන්සර්වටිසම් මැස්කියුලිනිටි කියලා කියන්නේ ගොඩක් වෙලාවට අර ඇචීව්මන්ට්ස් ගැන ඊට පස්සේ මැටීරියල් සක්සස් ගැන තමයි ගොඩක් අවධානය යොමු කරන්නේ කියන එකනේ. එතකොට මෙතනත් සාමාන්‍යයෙන් පොසිටිව් පැත්ත ගැන ගොඩක් හිතෙන ඔප්ටිමිස්ටික් පැත්ත වැඩි. එහෙනම් කන්සර්වටිසම් එක නෙගටිව් අගයක් ගන්නවා. ඊට පස්සේ සීක්‍රසි එක ගත්තත් ඒ විදිහට තමයි ඒක පිටතට ඉන්ෆර්මේෂන් ලබා දීමට ලොකුවට කටයුතු කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ මම හිතන විදිය මේක තව කෙනෙක් හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම හරි ඔයගොල්ලෝ මේක මේ chart එක පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳයි. ඊළඟට Gray hypothesized relationship between society value accounting values and account plan. එතකොට මෙතන මේ කියන්නේ society values තියෙනවා. අපි දැන් මේ ටික ඉගෙනගෙන තියෙන්නේ. accounting values තියෙනවා. ඊට පස්සේ accounting practices ඒ අනුව වෙනස් වෙනවා. ඒතර society value එක හින්දා accounting values අපි අඳුන ගන්න කටයුතු කරන මේ විදියට කියලා. එතකොට ඒ අනුව අපේ accounting practices different වෙනවා. එතකොට authority and enforcement, measurement and disclosure මේවා වෙනස් වෙන මේවා තමයි accounting practice. එතකොට මේවා වෙනස් වෙන accounting values හින්දා accounting values වෙනස් වෙනවා social values හින්දා. ඊළඟට අපි යනවා ලීගල් සිස්ටම් ගැන කතා කරනවා කොමන් ලෝ ඇන්ඩ් රෝමන් ලෝ මේව නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා රිලේටිව් ෆිව් ප්‍රෙස්ක්‍රිප්ටිව් ලෝස් ඒ කියන්නේ එහෙම අර මේක මේ විදිහට වෙන්න ඕනි කියලා සාමාන්‍ය කොමන් ලෝ එකේ කියන්නේ හැබැයි each judgment then become a legal precedent for future cases එතකොට ගොඩක් වෙලාවට future cases ගැන කතා කරොත් ඒ කියන්නේ future cases වලට යොදා ගන්නවා අතීතයේ කරපු එක තියෙන ජජ්මන්ට්ස් තියෙනවා නම් ඒ වගේම එතකොට මේවල relatively few detailed accounting laws. එතකොට ලොකුවට detailed laws මේ laws නෑ මේකේ. හැබැයි රෝමන් ලෝ එකේ ගත්තා අපි දන්නවා ප්‍රෙස්ක්‍රයිබ් කරලා දෙන හැම දෙයක්ම අරක මේ විදිහට වෙනවා මේක විදිහට වෙනවා මේ විදිහට වෙන්න ඕනි කියලා තියෙනවා. එතකොට මේක යූස් කරන රටවල් නම් ටිකක් තියෙනවා ජර්මන්, ෆ්‍රෙන්ච් and ස්කැන්ඩිනේවියන්ස්. එතකොට ස්කැන්ඩිනේවියන්ස් කියලා අදහස් කරන්නේ මේක ඇවිල්ලා රටවල් ගොඩක්. මට මතක නැහැ මම ලියාගෙනත් නැහැ. කොහමරි ඔය රටවල් ගොඩක එකතුවකට තමයි කියන ඒෂියන් කන්ට්‍රි කියනවා වගේ. ඊපස්සේ accounting rules are incorporated into national laws and tend to be highly prescriptive and procedural less room for professional judgment. ඒකට professional judgment එකට ලොකු තැනක් නැහැ වගේම තමයි accounting rule කියන දේවල් ඒ කියන්නේ accounting rule තියෙනවානේ මේ විදිහට වෙන්න ඕනේ කියලා accounting තියෙනවනේ. අන්නේ ඒවා යොදා ගන්නවා මොනහරි ආයතනයක් හා සම්බන්ධව නඩුවක් වැටලා තියෙන වෙලාවකදී ඒකට අදාළව නීති සම්පාදනය කරද්දී මේ accounting rules use කරනවා කියන අදහස තමයි මෙතන කියන්නේ. accounting rules are incorporated into national law කියලා කියන්නේ අන්න ඒ වගේ අදහසයි. කියන්නේ ව්‍යාපාර හා සම්බන්ධව නීති රීති සම්පාදනය කරද්දී එතනදී මේ accounting rules අපි use කරගෙන තමයි මේ නීති සම්පාදනය කිරීම සිද්ධ කරන්නේ කියන අදහස තමයි ඔතන කියන්නේ. ඒතකොට highly prescriptive ඒ කියන්නේ හැම දෙයක්ම වෙන්න ඕනේ කොහොමද කියලා අදහස් කරනවා. ඊට පස්සේ outside තව ඔච්චරක් තියෙනවා කියලා බැටරි ලෝ
බිස්නස් ඕනර්ෂිප් ඇන් ෆයිනෑන්ෂියල් සිස්ටම් ගැන අවුට්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් ගැන කතා කරොත් මෙතන අදහස් කරන්නේ ගොඩක් වෙලාවට පිටතට ෂෙයා හෝල්ඩර්ස්ලාට ඉන්ෆෝමේෂන් ලබා දෙන්න කටයුතු කරනවා මේ අවුට්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී. එතකොට ප්‍රයිමරිලි aim fair balanced and unbiased information to external shareholder. එතකොට මෙතන ගොඩක් වෙලා fair view එකක් දෙන්න කටයුතු කරනවා, unbiased information දෙන්න කටයුතු කරනවා external shareholders ලාට. එතකොට require extensive professional judgment. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට professional judgment එකට ලොකු තැනක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේක ගොඩක් use කරන්නේ common law system තියෙන countries. ඊට පස්සේ ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී ගොඩක් වෙලාවට එහෙම පිටතට ලොකු දේවල් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක true and fair view ඒ වගේ දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. Provision for finance by external shareholders is significantly low. එතකොට ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැන් මෙතන මෙහිම ප්‍රශ්නයකුත් තියෙනවා මට ඒක අමතනා කියන අවුට්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී ගොඩක් වෙලාවට ෂෙයා හෝල්ඩර්ස්ලා කියන්නේ පිට පබ්ලික් තමයි කැපිටල් ලබා දීමට කටයුතු කරන්නේ. ඒ තමයි මේ විදියට ව්‍යාපාර පිටතට ඉන්ෆර්මේෂන් ලබා දෙන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී ගොඩක් වෙලාවට අර එක්ස්ටර්නල් ෂෙයා හෝල්ඩර්ස්ලා ගෙන් ෆයිනෑන්ස් කරගන්නේ නැහැ. කියන්නේ කැපිටල් ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ. ෆැමිලි එකේ ඇතුලේ ඒ වගේ නැත්තම් ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයට සමාන්තරව තියෙන වෙන රිලේටිව් කම්පැනිස් වලින් කැපිටල් ලබා ගැනීම තමයි කටයුතු කරන්නේ මේ ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී. ඒ හින්දා තමයි ගොඩක් වෙලාට පබ්ලික් එකට ඉන්ෆර්මේෂන් ලබා දෙන්න අවශ්‍යතාවයක් නැත්තේ. provision of finance by external shareholder is significantly low කියන්නේ ඒකයි. family members ලගින් හරි relative companies වලින් තමයි කැපිටල් ලබා ගැනීමට කටයුතු කරන්නේ. The dominance of family owned business and or dominant provide of long term finance either government or banks. එතකොට ගොඩක් වෙලාවට අර මම කිව්වේ රිලේටිව් බිස්නසස් කියලා. එතකොට ඒවට අමතරව ගවර්න්මන්ට් එකකින් ඒ වගේ බැංක් ගත්තාම ඒකත් බිස්නස් එකක් නේ. එතකොට ඒ වයින් තමයි සාමාන්‍යයෙන් කැපිටල් ලබා දීමට කටයුතු කරන්නේ. එතකොට මේක ගොඩක් යූස් කරන ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් කියන දේ රෝමන් ලෝ සිස්ටම් යූස් කරන කන්ට්‍රීස්. එතකොට ටැක්සේෂන් සිස්ටම් ගැන කතා කරොත් ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් ගත්තාම මේගොල්ලෝ ගොඩක් වෙලාවට common in country European countries, financial accounting practices have typically been linked to the tax law. එතකොට ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් කියන දේ ගත්තාම මේගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් හිතන්න ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට දෙන්න ඕනේ එක ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක්. එතකොට පබ්ලික් එකට දෙන්න ඕනේ තව ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක්. ඒකට ඉන්සයිඩර් සිස්ටම් ඔෆ් ෆයිනෑන්ස් එකේදී ගොඩක් වෙලාවට මේ සේම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එක තමයි ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට වගේම පබ්ලික් එකට ලබා දීමට කටයුතු කරන්නේ. ඒකයි මෙතන කියන්නේ financial accounting practices have typically been linked to the taxation law. ඊපස්සේ outside financial countries එක ගත්තාම මේකේ ගොඩක් වෙලාවට ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට දෙන්නේ ටැක්ස් වලට බේස් වෙලා හදපු ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් තමයි පෙන්වන්නේ. හැබැයි පබ්ලික් එකට පෙන්වන්නේ ඒක නෙමෙයි. ඒකට වෙනම කියන්නේ accounting standards use කරලා හදපු එකක් තමයි පෙන්වන්නේ. එතකොට outside finance countries ගත්තාම the tax accounts have historically been separated from the financial accounts. එතකොට ඒකොල්ලන්ට වෙනම ස්ටෑන්ඩඩ් සෙට් එකක් පෙන්වන්නේ පබ්ලික් එකට වෙනම ස්ටෑන්ඩඩ් සෙට් එකක් පෙන්වන්නේ. ඒතකොට ඉන්ඩියන් රෙවෙනියු එකට වෙනයි අරකට වෙනයි. ඒතකොට ඒක තමයි ඒ කියන්නේ. ඊට පස්සේ තව තියෙනවනේ මගේ බැටරි ලෝ වෙලා ඉන්නේ මම බැටරි එක දාන්න. Hi, එතකොට strength of the accounting profession in common law countries predominantly and outside system of long term finance. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට common law countries වල ගොඩක් වෙලාවට ගත්තොත් outsiders තමයි capital ලබා දෙන්න කටයුතු කරන්නේ and tax law have a little influence on accounting. ඒ මොකද මෙතනදී අපි දන්නවා ඒ කියන්නේ tax law වලට අදාළව හදන statements වෙනයි accounting standards වලට හදන statement වෙනයි. ඒ කියන්නේ මේ දෙක separately තමයි කටයුතු කරන්නේ. දෙක වෙන වෙනම තමයි හදන්නේ. Few statutory law determine in contents of the financial statement. ඒ කියන්නේ ලොකුවට law වලට කියන්නේ law කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. හැබැයි more scope for professional judgment. එතකොට professional judgment වලට තමයි ලොකු ඉඩකඩක් ලබා දීලා තියෙන්නේ. එතකොට statutory law වලට ලොකු ඉඩක් ලබා දීලා නැහැ.
පස්සේ in Roman law countries ගත්තාම larger insider system of finance and where compliance with the with detail of tax law exert a substantial influence on financial account. එතකොට මෙතන මම කිව්වා ගොඩක් වෙලාවට මෙතනදී පිටට කට්ටිය කැපිටල් ලබා දෙන්න කටයුතු කරන්නේ එක්කෝ ෆැමිලි බිස්නස් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. එහෙනම් ෆැමිලි එකේ මෙම්බර්ස්ලා තමයි කැපිටල් ලබා දෙන්නේ. ඊළඟට නැත්තම් ගවර්න්මන්ට් එක බැංක් එක සහ ඒ කම්පැනි එකට සමානව තියෙන වෙන කම්පැනි එකක් කැපිටල් ලබා දෙනවා වෙන්න පුළුවන්. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට අපි දන්නවා ටැක්ස් ලෝ එක ලින්ක් වෙලා තියෙනවා accounting practices වලට. ඊට පස්සේ මෙතන less scope for professional judgment වලට professional judgment වල ලොකු ඉඩකඩක් මෙතනදී වෙන් වෙන්නේ නැහැ. ඊට පස්සේ accident of history ගැන කතා කරොත් මේ තියෙනවා accidents of history refer to the market failure and corporate failure in different country that have been a major influencing factor on accounting system and practices of those country. එතකොට අපි දන්නවා ඒ කියන්නේ අතීතය ගැන ගත්තහම එක එක ෆේල්ස් වෙලා තියෙනවා එන්රෝන් එක ඒ වගේ දේවල්. එතකොට ඒවා හින්දා තමයි මේ ගොඩක් මේ එක එක ස්ටෑන්ඩඩ්ස් වෙනස් වෙලා අලුතින් ස්ටෑන්ඩඩ් ඉමර්ජ් වෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි ඒ කියන්නේ. හරි. එතකොට එච්චරයි. අපි එහෙනම් තව පාඩමකින් එහෙනම් පස්සේ හමු වෙමු.